ආයිබෝවන් අපි හැමෝම ආසයිනේ කාටූන් බලන්න. ඒත් කවදා හරි හිතලා තියෙනවද මේ කාටූන් වලට අපිව මෙච්චර ඇදබැඳ තියාගන්න පුළුවන් කොහොමද කියලා? ඒක නිකම් මායාවක් වගේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ මායාව පිටිපස්සේ තියෙන රහස් වට්ටෝරුව ගැන. ඇත්තටම ඇයි අපි කාටූන් වලට මේ තරම් ආස? පොඩි කාලේ නම් අපි කවුරුත් කාටූන් බලන්න හරිම කැමතිනේ නේද? ඉතින් ඒකට හේතුව මොකක්ද? අපි අද ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන යමු. මතකයන් නවුස්සමු. මෙන්න බලන්නකෝ. මතකද මේ මිත්‍රශීලී වලස්මා බව? එයාව දකින්නකොටත් නිකම් hina යනව නේද? හරි. අපි තව මතකයන් ටිකක් අවුස්සලා බලමු. එහෙමත් නැත්තම් මෙන්න මෙයා. මේ දිග වලිගයක් තියෙන දඟකාරයාව මතකද? දඟර වලිග ලපවානරයා. එයාගේ වේගයයි දඟලෙඩයි බලන් ඉන්න ආස නැති කෙනෙක් නෑනේ. අන්තිමට අපි කවුරුත් ආදරය කරන දොස්තර හොඳ හිත. ඉතින් බලන්න මේ චරිත ඔක්කොම අපේ හිතවලට කොච්චර කාවැදිලාද කියලා. ඒ කොහොමද? අන්න ඒක තමයි අපි හොයන්න යන රහස් වට්ටෝරුව. එහෙනම් යමුදේ වට්ටෝරුවේ පළවෙනි මමුද්‍රව්‍ය මොකක්ද කියලා බලන්න. හරි. අපේ රහස් වට්ටෝරුවේ පළවෙනිම ඒ වගේම වැදගත්ම දේ තමයි චිත්‍ර. ඔව්, මේ චිත්‍ර ඇතුලේ තමයි ලොකු රහස් ටිකක් හැංගිලා තියෙන්නේ. මේ මායාව පටන් ගන්නෙම හරිම සරල දෙයකින්. ඒ තමයි හැඩතල. ඔව්, ඕනෑම කාටූන් චරිතයක් දිහා හොඳට බලන්නකෝ. ඒ හැම චරිතයක්ම හදලා තියෙන්නේ මෘදු වටකුරු හැඩතල වලින්. අන්න ඒකයි යාව දැකිද්දි අපිට හරීම මිත්‍රශීලී හිතවත් හැඟීමක් එන්නේ. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න. නපුරු චරිතයක් නම් එයාලට ගොඩක් වෙලාවට තියෙන්නේ උල් කෝණික හැඩතල නේද? හරි. හැඩතල ගැන කතා කළා. අපේ වට්ටෝරුවේ ඊළඟ අමුද්‍රව්‍ය තමයි පාට. දීප්තිමත් ඇහැට අල්ලන පාට. විශේෂයෙන්ම පොඩි අයගේ හිත ඇදබැඳ තියාගන්න පාටවලට පුදුම බලයක් තියෙනවා. මෙන්න බලන්නකො මෙයා දිහා. එයාගේ රතු, කළු, කොළ පාට කොච්චර පැහැදිලිද දීප්තිමත්ද කියලා. අන්න ඒ වගේ ආකර්ශනීය පාට පාවිච්චි කරන නිසා තමයි ඒ චරිත අපේ මතකේ හොඳටම හිටින්නේ. හරි. දැන් අපි ළඟ සරල හැඩතල වලින් ලස්සන පාට වලින් එඳපු චිත්‍රයක් තියෙනවා. ඒත් ඒක තාම පණ නැති චිත්‍රයක් නේ. ඉතින් ඊළඟට අපි බලමු මේ චිත්‍රවලට කොහොමද පණ දෙන්නේ. ඒ කියන්නේ කොහොමද චලනය කරවන්නේ කියලා. මෙතනදී පාවිච්චි කරන ලොකුම රහසක් තමයි මානුෂික ආරෝපණය කියන දේ. සරලවම කිව්වොත් ඒ කියන්නේ සත්තුන්ට එහෙමත් නැත්නම් පුටු, මේස, තේපෝච්චි වගේ පණ නැති දේවල් වලටත් මිනිස්සු වගේ ගතිගුණ දෙන එක. කතා කරන සත්තු, hina වෙන මල්, අන්න ඒ වගේ දේවල්. මේක නිසා තමයි කාටූන් ලෝකේ හැමදේම අපිට හරිම සමීපව දැනෙන්නේ. සතෙක්ට දුකක් ආවම අපිටත් දුක හිතෙනවා. තේපෝච්චියක් hina වෙද්දි අපිටත් hina යනවා. එයාලටත් හැංගීම් දැනීම් තියනවා වගේ අපිට දැනෙනවා. අන්න එහෙමයි කාටූන් ලෝකේ පණ තියෙන ජීවමාන තැනක් වෙන්නේ. චරිතවලට පණ දෙනකොට වේගයත් හරිම වැදගත්. හිතන්නකෝ මොකක් හරි පුදුම දෙයක් වෙන්න යද්දි චලනය හරිම හිමින් සිද්ධ වෙන්නේ. එතකොට අපේ කුතුහලය වැඩි වෙනවා. ඒ වගේම වේගෙන් දුවගෙන ගින් කොහේ හරි හැප්පෙනකොට, ලිස්සලා වැටෙනකොට එතනින් මතුවෙන්නේ හාස්‍ය. අපිට hina යනවා. දඟරවලිග ලපවානනව මතකනේ. එයාගේ අධිවේගී චලන තමයි මේකට හොඳම උදාහරණය. එයාගේ වේගය නිසානේ අපිට hina යන්නේ. ඉතින් වේගය පාවිච්චි කරලා කොහොමද හාස්‍ය මතු කරන්නේ කියන්න මේක නියම උදාහරණයක්. ඉතින් මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ එක දෙයයි. ඒ තමයි සියලුම චරිත හැංගීම් ප්‍රකාශ කළ යුතුයි කියන එක. චරිතයක් කොච්චර ලස්සනට ඇඳලා පාට කරලා තිබ්බත් ඒ චරිතයක දුක, සතුට, තරහව වගේ හැංගීම් පෙන්වන්න බැරි නම් ඒ චරිතය අපේ හිතට වදින්නේ නැහැ නේද? හරි. අපි දැන් චිත්‍ර ගැන, චලනීය ගැන කතා කළා. ඒ කියන්නේ අපි දකින දේවල් ගැන. දැන් යමු අපේ වට්ටෝරුවේ ඊළඟ කොටසට.
ඒ කියන්නේ අපිට ඇහෙන දේවල්. ඒ කියන්නේ සංගීතය සහ දෙබස්. කාටූන් එකක් සාර්ථක වෙන්න නම් ශබ්දයක් නියමටම තියෙන්න ඕනි. බලන්න හොඳ කතාවක් තියෙන්න ඕනි. ඒ කතාවට ගැළපෙන චරිතවල දෙබස් තියෙන්න ඕනි. ඒ විතරක් නෙවෙයි අපේ හිත ඇදගන්න පසුබිම් සංගීතයක්. ඒ වගේම තමයි කවදාවත් අමතක වෙන්නේ නැති තේමා ගීතයකුත් ඕන වෙනවා. දොස්තර හොඳ හිත කාටූන් එකේ තේමා ගීතේ මතකද? අදටත් ඒක ඇහෙනකොට අපිව නිකම්ම පොඩි කාලෙට අරගෙන යනවා වගේ දැනෙනව නේද? අන්න ඒක තමයි සංගීතයේ බලය. සංගීතයට පුළුවන් කාටූන් එක කවදාවත් අමතක නොවන දෙයක් කරන්න. මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි අයුක්තියට ඉඩ නැති පියලව රජවෙති වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජය ලැබේ වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජය ලැබේ මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි හොඳයි. දැන් අපි අපේ රහස් වට්ටෝරුවේ අමුද්‍රව්‍ය ගොඩක් ගැන කතා කළා. චිත්‍ර, පාට, චලනය, සංගීතය, දෙබස්. ඉතින් මේ හැමදේම එකට එකතු වුණාම මොකද වෙන්නේ? අපි බලමු මේ සම්පූර්ණ විශිෂ්ට කෘතිය හැදෙන්නේ කොහොමද කියලා. මෙන්න බලන්න. මේ වගුවෙන් අපි කතා කරපු හැමදේම එකපාරින් බලා ගන්න පුළුවන්. සරල හැඩතල වලින් ආකර්ශනීය චරිත හැදෙනවා. දීප්තිමත් පාට වලින් අපේ ඇහැ ඒ දිහාට ඇදිලා යනවා. චලනය සහ වේගයෙන් හාස්‍යයි හැඟීමුයි මතු කරනවා. සංගීතය සහ ගීත වලින් ඒ කාටූන් එක අපේ මතකයේ සදහටම හිටිනවා. මේ ඔක්කොම එකතු වුණාම තමයි අපි ආසම කරන කාටූන් හැදෙන්නේ. ඉතින් දරුවනේ අද අපි කාටූන් ලෝකයේ ඒ රහස් වට්ටෝරුව ගැන සෑහෙන දෙයක් ඉගෙන ගත්තා නේද? දැන් ඔබ දන්නවා කාටූන් කියන්නේ නිකම් ඇඳපු චිත්‍ර ටිකක් විතරක් නෙවෙයි කියලා. ඒක තාක්ෂණය, කලාව සහ මානව හැඟීම් එකට මුසුණු අපූර්ව මායාවක්. අපේ ළමා කාලේ හැඩ කරපු ඒ මතකයන් පිටුපස මෙච්චර ලොකු නිර්මාණශීලී වැඩපිළිවෙලක් තිබුණ කියලා හිතද්දි පුදුමත් හිතෙනවා නේද? ඊළඟ පාර කාටූන් එකක් බලද්දි අද අපි කතා කරපු ඒ හැඩතල, වර්ණ සහ වේගය ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. සමහර විට මම නොකියපු අලුත්ම රහසක් ඔබටත් හමු වේවි. මේ වීඩියෝවට ඔබ කැමති නම් ලයික් කරන්න, ඔබේ යාළුවන් අතරේ ෂෙයා කරන්න. ඒ වගේම ඔබ වැඩියෙන් ආදරය කරන කාටූන් චරිතය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනිම රසවත් සහ දැනුම පිරුණු වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.